යට ඉන්නවද? යට ඉන්න. Welcome to my YouTube channel Dinu Vlogs. ඔයාලවන් අද එක්කන් යන්නේ ඩවුන් සවුත් වල තියෙන තවත් ලස්සන තැනකට. ඩවුන් සවුත් කිව්වම අපිට මතක් වෙන තැනක් මිරිස්ස කියන්නේ. ඉතින් මේ ප්ලේස් එක තියෙන්නේ මිරිස්සේ. වැඩි ප්‍රසිද්ධ තැනක් නෙමෙයි. හැබැයි දැන් නම් ගොඩක් අය මෙතන හොයාගෙන යන්න පටන් අරන්. ඉතින් මං ඔයාලටත් පෙන්නන්න අරගෙන ආවා. එන්නකෝ පෙන්නන්න. පේනවනේ කට්ටිය ඇවිල්ලා ඉන්නවා. යම් මාත් එක්ක. ඇත්තටම හරිම ලස්සන view එකක් එතන තියෙන්නේ ළමයි. පිස්සු හැදෙනවා එතන දැක්කම. එළියෙන් නම් දකින්නකොට එහෙම ලොක්කොට ලස්සනක් තියෙන තැනක් කියලා අපිට හිතෙන්නේ නැහැ එතන. ඒත් එතනට ගියාම එතනට දැන් ඇතුළට එන්න ඕනනේ මේන් රෝඩ් එකේ ඉන්න. එතකොට එතෙන්ට ආවම අපිට හිතා ගන්න බැරි වෙනවා මේ වගේ තැනක්ද මේ තිබුණේ කියලා. මේ පේනවා නේද ලස්සන. මෙතෙන්ට යන්න ඕනේ සන්සෙට් එක බලන්න. හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. මම ඇත්තටම ඔයාලට සන්සෙට් එක පෙන්වන්න තමයි එක්කන් යන්න හිතන් හිටියේ. ඒත් ඉතින් අපි යනකොට එයා ගිහිල්ලා මොනා කරන්නද ඉතින්. එනට හරිම ලස්සනයි. බලන්නක ඉරත් නැහැ, අඳුර වැටිලත් නැහැ. ඒ වුණාට ලස්සන මෙතන තමයි. ඔන්න බලන්නකෝ එතන කොච්චර ලස්සනද කියලා. මන් දන්නවා මේක බලන ඔයා යන්න ආසාවෙම ඉන්න තැන්වල ලිස්ට් එකට මෙතරක් දාගන්නවා ෂුවර්. ඇත්ත නේද මම කිව්වේ. බලන්නකෝ එතන ලස්සන පිස්සුවක් ඒක නම්. වව්. මොකද ලස්සන. කියලා වැඩක් නැහැ. කියලා වැඩක් නැහැ. ඒ තරම් ලස්සනයි අනේ. මම මේ කියනවට වඩා ඔයාලත් එතනට ගිහිල්ලාම බලන්නකෝ එතන කොච්චර ලස්සනද කියලා. ඔය පේනවා නේද? පුදුම ලස්සනක් තියෙන්නේ. අපි යනකොටත් එතන ටික දෙනෙක් හිටියා. ඔයාලා දැක්කනේ අර වාහනත් ඇවිල්ලා නවත්තලා තිබුණා. මෙතනට දැන් මම ආවේ පාරේ ඉඳන් ඔයාලට මං එන පාර පෙන්නුවේ. එතනින් එන්නත් පුළුවන්. ආයේ එහා පැත්තනොත් එන්න පුළුවන්. ඒ කියන්නේ බීච් එක දිගේ මෙතනට එන්න පුළුවන් ඔයාලට. ඒ වගේම මෙතන නාන ප්ලේස් එකක්. මෙතන නාන්නත් පුළුවන්. මෙතන ඇත්තටම නාන්න ප්‍රසිද්ධ තැනක්. නාන්න නම් ඇත්තටම මෙතන මාරු. ඉන්නකො මං ඔයාලට මෙතන නාන තැන පෙන්නන්න. මෙතන නාන්නේ අර මොහොතේ නෙමෙයි. ඒ නාන තැන මං ඔයාලට පෙන්නන්න. එන්න. යන්. හරිම ලස්සනයි නේද? පේනවනේ. අපි විතරක් නෙමෙයි තව කට්ටිය ඉන්නවා. අර අතන මාළුත් අල්ලලා. ඕ මගේ vlogs බලන අය දන්නවා මොඩ පොඩි ගුණක් තියනවා කියලා. මොකද්ද? ගස් පේන්න බෑ ළමයි. ගහක් කොළක් දැක්කොත් ඉවරයි. සසර පුරුදු මතු වෙනවා. නගින්නමයි යන්නේ. නගිනවා ඉතින්. පේනවනේ? ඒ ගහ ෂොක් අනේ. ඒ ගහේ මුල් උඩට නැගගෙන යන්න පුළුවන්. පේනවනේ? ඒ ගහේ මුල් ටික තියෙන්නේ උඩ. හරිම ලස්සනයි යන්නේ එතන. ඒ මුල් උඩ ඉන්නකොට ෂොක්. ඇත්තම ෂොක්. ඒ ගහේ ලස්සන ටිකක් තවත් වැඩි වෙලා වගේ නේද? ඇයි කියලා කියාගෙන යන්නක බලන්න. අනේ ගහනම් ෂොක් අනේ. ඒක වෙනම වයිබ් එකක්. ඇත්තමයි. ඉතින් ගහ විතරක් නෙමෙයි තව තියෙනවා. ඔය තියෙන්නේ ඔය ඔතන මුහුදේ ඔතනින් තමයි වතුර ටික එන්නේ.
අර එහා පැත්තට යන්නත් පුළුවන්. එහා පැත්තට යනවා නම් යන්න ඕනේ නාන්න බලාගෙන. නාන්න බලාගෙන කියන්නේ එහා පැත්තට යන්න වෙන්නේ මෙතනින් බැහැලා තමයි. වෙන යන්න තැනක් නැහැ. එතකොට නාගෙන තමයි එහා පැත්තට යන්න වෙන්නේ. ඒ වගේම එහා පැත්ත චුට්ටක් ලිස්සනවා. ඔයාලට පේනව නේද? සෙවල බැඳලා තියෙනවා. පොඩ්ඩක් ලිස්සන සුළුයි. ඒ හින්දා චුට්ටක් ඉතින් පරිස්සමින් යන්න ඕන. මම ගියේ නාන්න බලාගෙන නෙමේ නිසා මට එහා පැත්තට යන්න බැරි වුණා ඇත්තටම. හැබැයි මං දවසක අනිවාර්යයෙන්ම මෙතෙන්ට නාන්න යනවා ඔයාලත් එක්ක. මම කිව්ව මෙතන නාන්න පුළුවන් කියලා. නාන්න පුළුවන් මෙන්න මේ ඒරියා එකේ. ඒ කට්ටිය නාන්නේ එතන තමයි නාන්න පුළුවන්. මොකද මේ හරිය රැල්ල ගහනවා චුට්ටක් ගැඹුරුයි. ඒ හින්දා එතන නාන්න බෑ. අර කට්ටිය නාපු තැන තමයි නාන්න පුළුවන්. අනේ යාළුවෝ දෙන්නෙකුත් හිටියා. බලන්නකෝ ෂෝයි නේද? මං හිතන්නේ කපල් එකක්ද කොහෙද? හා එයාලට ලව් කරන්න දීලා චුට්ටක් අපි පැත්තකට වෙමු. ලව් කරන්නවත් නෑ මෙතන. අර ඒ අය මාළු අල්ලනවා. දැක්කනේ? මං ඒත් අහුවා මෙතන මාළු ඉන්නවද කියලා. ඔව්ලු එතන මාළු ඉන්නවලු. ඇති තමයි සමහර විට. ඉතින් මං චුටි පිකාර ටිකකුත් කරා. හරිම ෂෝක් ළමයි. මම මෙතෙන්ට යද්දි මං හිතන්නේ හවස 5:45ට විතර ඇති. පේනවනේ? හරිම නිදහස් වයිබ් එකක් තියෙන ඒ ටයිම් එකට බීච් එක කියන්නේ පිස්සුවක්. ඇත්තමයි. ඔයාලා ගිහලා බලන්න. ඔයාලට කියන්න මම කොච්චර බීච් එක ළඟ හිටියත් මම හැසිරෙන්නේ ඇත්තටම මුහුද ළඟට ගියාම පළවෙනි වතාවට ගියා වගේ. මම විතරක් නෙවෙයි හැමෝම එහෙමයි. ඒ තරම් පිස්සුවක් තියෙන්නේ. ඉතින් අනේ මෙච්චර ලස්සන තැනක් නේද? පිස්සු නොවැඩි තියෙයිද? අයි තේරෙනවනේ මං චුට්ටක් කල්පනාවකුත් දාගෙන ටික වෙලාවක් හිටියා. ඊට පස්සේ මම ගියා චුට්ටක් රැල්ල පාගන්න. වතුරට බහින්න නැතුව බෑනේ අනේ. ඒ සීතල වතුර පාගන්න නැතුව කොහමද? තේරෙනවනේ? සමන් ඉතින් වතුර උඩින් මම චුට්ටක් ඇවිදගෙන ගියා. ඔය ඉතින් මම වතුරේ ඉන්නවා. හරිම සීතල හැල්ලමයි වතුර. ෂෝක් කාලේ. අල්ලන්න නැත්තෝනේ මුහුද වතුර. බලන්නකො ඊට පස්සේ මං කරනද සුවඳයි. දැන් මේක බලනවා කියන්නේ යා මොන කැත වැඩක්ද ඒ කියලා. මන් දන්නා ළමයි මට නම් මේ මුහුදු වතුර හරිම සුවඳයි. ඒක මන් දන්නවා. ඔයාලට නම් අනිත් අයට නම් මුහුදු වතුරෙන් ඉන්න හරි පිළිගැඳක් කියලා. මම හිතන්නේ මට විතරක් නෙමෙයි මගේ සමහර යාළුවන්ටත් එහෙමයි. ඇත්තම කිව්වොත් අපි ඔය ඩවුන් සවුත් වලින් එළියට යනවනේ. ගිහිල්ලා දවස් දෙකක් ඉඳලා ආයි එනකොට ඇත්තම කිව්වොත් අපිට මුහුදෙන් එන සුවඳට ඒකට කියන්නේ කියන හරි වචනෙන් මම මෙතන කියන්නම්. ඒකට කියන්නේ කරිච්ච සුවඳ කියලා. කරිච්ච කියන්නේ ඒ සුවඳ එනකොට තමයි අපිට දැනෙන්නේ අපි ඇත්තටම අපේ ගමට ආව කියලා. ඒක අපිට සුවඳයි. ඒක ඩවුන් සවුත් වලින් පිට අයට පිළිගඳක් වගේ දැනෙනවා වුණාට අපිට නම් ඒක මාරම සුවඳයි. මම හිතන්නේ අපිට ඒක දැනිලා පුරුදු වෙලා. ඉතින් අපි දැන් ඒ සුවඳට ආසයි. ඉතින් මට නම් මුහුද හරිම සුවඳයි. ළමයි මේ මෙතන මාළු ඉන්නවා. මේක මේ කොරල් පරයක් වගේනේ මේක. ඒක චුටි වලවල් තියෙනවා. හරිද? ඒ වලවල් හැරිලා තියෙන ඉබේ මං හිතන්නේ මේ වතුරටමයි. ඉතින් අනේ වලවල් ඇතුලේ චුටි මාළු ඉන්නවා කියන්නකෝ. මම ඉතින් මුහුද ගියා. බීච් නෙමෙයි මුහුදට ගියා. මං කරන්න ආසම දෙයක් තමයි වලවල් අස්සේ ඉන්න මාළු පැටව අල්ලන එක. ෆෝන් කැම් එක ඇල්ලුවට අපිට මාළු පැටව නම් බලාගන්න බැරුණා. එයාලා අස්සට රිංගුවා. ඉතින් තමයි. අය පේලානේ. ඇත්තටම එක පැත්තකින් මම හරිම ලකි. මුහුද ළඟ ජීවත් වෙන්න ලැබිච්ච එක. මොකද මේ දැන් යන්න ඕනේ කියලා හිතිච්ච ගමන් යන්න පුළුවන් දරින් තමයි මට මුහුද තියෙන්නේ. ඉතින් එච්චර ලස්සන තැනක්. කෝ බලන්න බීච් යන්න ආසයි කමෙන්ට් එකක් දාගෙන යන්න හරිද?
මම මේ තැන නම කිව්වේ නැහැනේ. මේ තැනට ඇත්තටම මේ Google Map එකේ මෙතන නම තියෙන්නේ ලපිසිනා බීච් කියලා. ඇත්තටම එනට ඒ නමින් මෙතන දන්නේ නැහැ ගොඩක් අය. මේ ඇවිල්ලා මිරිස්සත් නෙමෙයි. මිරිස්සේ ඉඳන් මාතර පැත්තට යද්දි තල්ලරඹ කියලා හම්බෙනවා ඒරියා එකක්. තල්ලරඹ තමයි මෙතන බීච් එකට කියන්නේ. අර වගේ ඉස්සෙල්ලා කිව්ව නම ලපිසිනා බීච් කියලා තමයි ඒක Google Map එකේ තියෙන්නේ ළමයි. ඒ නමින් මම දන්නෙත් ඇත්තටම මේ Google Map එක බලුවම තමයි මෙතන ඒ නමින් තියෙන්නේ කියලා. නැත්තම් අපි කියන්නේ මෙතෙන්ට තල්ලරඹ බීච් එක කියලා තමයි මෙතෙන්ට කියන්නේ පොදුවේ. ඉතින් ඒ අතරේ අපි නැවක් දැක්කා. පේනව නේද? කන්ටේරන් කියන නැවක්. අර දැක්කද ගොඩක් තියෙනවා. ඉතින් අපි නැවත් චුට්ට වෙලාවක් බලාගෙන හිටියා. බීච් එකට ගියාම නැව දිහා බලන්න නැතුව කෝ බලන්න රැට මුහුද යන නැව දැකලා තියෙන ළමයි. ඒක නම් හරිම ලස්සනයි නේද? දැකලා තියෙන අය කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. අනිත් අයටත් දැනගන්න. පේනවනේ රැල්ල ගහන හැටි මුහුද මැද හරියේ. මේ සූම් කරලා තියෙන්නේ. පේනව නේද? රැල්ල සැර. ඇත්තටම මේක ගොඩට එනකොට රැල්ල සැර පොඩ්ඩක් අඩු වෙනවනේ. මෙච්චර සැර නෑනේ. ඉතින් හැම තමයි ළමයි. ඉතින් අපි නව් බලලා ඉවර වෙලා ආයි චුට්ටක් අන්න අර වැත්තට යන්න කියලා හිතුවා. මොකද ගහට යන්න ඕනේ. එන්නකම ආයෙත් එක ගහට යන්න. අපි ගහට නැග්ගෙත් නෑනේ. යා. පේනවනේ. බීච් එකට ගියාම පොඩි ළමෙක් වගේ දුවනවා, උඩ පයින්නවා, නටනවා. ඇත්තමයි මටම මේක බලද්දි හිතුණා මං හරියට පොඩි ළමෙක් වගේ මුහුද ළඟද කියලා. මෙච්චර මුහුද ළඟ තියෙන මාත් මුහුද ළඟදී මෙහෙමනම් ඇත්තටම ඉතින් දුර පළාත්වල අය බීච් ආවම ඉතින් හැසිරෙන විදිය ගැන පුදුම වෙන්න දෙයක් නෑ තමයි. එන්නකො මම මේ ගහේ මුල් ටික ඔයාලට පෙන්වන්න. මට නම් හේතුවක් හිතාගන්න බෑ මේ ගහේ මුල් ටික මෙහෙම එළියට අවිල්ල තියෙන හේතුව. මොකක්ද ඒකට හේතුව? මම හිතන්නේ මේක හැදලා තියෙන වැලි පොළවනේ. එතකොට මුහුදත් ළඟ හින්දා රැල්ල ගහලා රැල්ල සැර කාලෙට මෙතෙන්ටම රැල්ල ගහනවා ඇති. එතකොට ඒ වැලි ටික මොකක්ද ඒකට කියන්නේ? ඒ වැලි ටික වතුරත් එක්ක ගිහිල්ලා මේ වගේ මුල් ටික එළියට පේන්න තියනවා ඇති නේද? ඒක එන්න ඇති. පේනවනේ ගහ හරිම ලස්සනයිනේ. මම මෙතන ලොකේෂන් එකේ දැකපු ස්පෙෂල්ම දේ තමයි ඒ ගහ. ඒ ගහ මට නම් පුදුම තරම් ලස්සනයි. ඒ ගහේ මාර ආට් එකක් මට පේනවා. මන් දන්නේ ඔයාලටත් එහෙම පේනවද කියලා. බලන්නකෝ ලස්සන. මගේ රට කොයිතරම් ලස්සනද? ඔය ඉතින් මං ගහට නගින්න යනවා. මට ගහ උඩටම නගින්න ඕන උනත් ඒලෙමට ගහට නගින්න පුළුවන්කමක් තිබුණ නැහැ. මොකද කියලා ඔයාලට පේනවනේ. ඒ හින්දා මම වෙන දවසක ඔය ගහට නගිනවා. අද බැරි වුණාට මොකෝ. ඒ හින්දා අපි ඉතින් එතන ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා, වීඩියෝස් ටිකක් ගත්තා. පේනවනේ ගහ උඩට වෙලා ඉඳිද්දි හරිම ෂෝක් ආනේ. හැබැයි ගහ ඔය මම ඉන්න තැන මුහුද පැත්තට හැරිලා තිබ්බනම් ගහ උඩ වාඩි වෙලා හේතුවක් ගහේ කන්දට හේතුවක් දාගෙන මුහුද දිහා බලන් ඉන්න තිබ්බ නේද ළමයි? ඒකනේ ඉතින් බලන්නකො මටත් හිතෙන දේවල්. ඉතින් අදින් මගේ vlog එක ඉවරයි. හොඳද? මං ආයේ ලස්සන vlog එකක් අරන් එන්නම්. ලස්සන තැනකට ගිහිල්ලා. ලස්සන තැනක් පෙන්නන්න ආයේ මම vlog එකක් අරන් එන්නම්. එතකන් මගේ channel එකේ දාලා තියෙන අනිත් vlogs බලන්න. Thank you for watching. Bye.